මිත්‍රෝනේ අපි අද බලමු පොඩ්ඩක් පැලමැක්කගේ හානිය ගැන. පැලමැක්ක කියන්නේ ඇත්තටම හොඳට තියෙන වගා සම්පූර්ණයෙන් විනාශ කරන සතෙක්. පැලමැක්කගේ හානිය ආපුවම මෙන්න මෙහෙම කොළ උඩ නැමෙනවා. ඒතකොට පැලමැක්ක කියන්නේ සාමාන්‍යයෙන් සොල්නේසි කොළේ නම් කහ පාට හුරු පොඩි සතෙක් දිගට හැඩයක් තියෙන අපිට මේ වගේ නැමිලා තියෙන කොළ දිගටලා බැලුවා නම් අඳුර ගන්න පුළුවන්. ඒතකොට ඒගොල්ලෝ ඇවිල්ලා බිත්තර දානවා ගහේ පත්‍රවල ඊට පස්සේ මේ කඳේ බිත්තර රඳවන්න පුළුවන් තැන්වල මේගොල්ලෝගේ සුහුඹුල් සත්තු වෙලා බිත්තර දානවා. එතකොට බිත්තර වලින් එන සිසු අවස්ථාව යම්කිසි හානියක් ඒගොල්ලොත් කරලා ගහට මේගොල්ලෝ යනවා පොළවට. පොළවට ගිහිල්ලා මේගොල්ලෝ පොළවේ පිළ අවස්ථා දෙකක් ගත කළා තමයි සුහුඹුල් අවස්ථාවටපත් වෙන්නේ. එතකොට පොළවේ ඉඳලා සුහුඹුල් අවස්ථාවටපත් වෙලා තමයි ගහ උඩට ආයශරයක් එන්නේ. ඉතින් මිත්‍රවරුනි මේගොල්ලෝ පාලනය කරන්න හරි අමාරුයි. මේගොල්ලෝ පාලනය කරන්න අමාරුවෙන්ට හේතුව තමයි මේගොල්ලෝ ඉක්මනට කෘමිනාශක වලට හුරු වෙන හින්දා. ඉක්මනට කෘමිනාශක වලට හුරු වෙන. ඉතින් ඒ හින්දා අපි කවදාවත් එකම කෘමිනාශකය මේගොල්ලොන්ට දිගටම ගහන්න හොඳ නැහැ. ඉතින් මිත්‍රවරුනි මම ඒ වලින් පොඩි වීඩියෝ කැල්ලක් හැදුවා බලන්නත් එක්ක. එතකොට මිත්‍රෝනේ මේ පැලමැක්ක පාලනය කරනකොට අපි මේ විශේෂයෙන් එකම කෙමිකල් එක දිගටම ගහන්න හොඳ නැහැ. එතකොට අපිට එවිසෙට් එකත් එක්ක අනිත් කෙමිකල් මාරු මාරුවට ගහලා අපිට පාලනය කරගන්න පුළුවන්. එතකොට එවිසෙට් එකත් එක්ක මාරු මාරුවට ගහන්න පුළුවන් අපිට රේඩියම් ගහන්න පුළුවන්. ඊට පස්සේ වර්ටකෝ ගහන්න පුළුවන්. ඊට පස්සේ ට්‍රාන්ස්ෆෝම් ගහන්න පුළුවන්. ඒ වගේ කෙමිකල් එවිසෙට් එකත් එක්ක මාරු මාරුවට ගහලා අපිට මේ පැලමැක්ක පාලනය කරගන්න පුළුවන්. හැබැයි ළඟ ළඟ ගහන්න ඕන. අනිත් එක තමයි JWA. JWA එකත් මේ එවිසෙට් එකත් එක්ක මේ කෙමිකල් එක අතරින් අතර මාරු මාරුවට ගහන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි. JWA 100% පාලනය වෙනවා කියලා කියන්න බෑ. හැබැයි ඒ වගේ කාබනික එක්කොත් මේ අතරින් මාරු මාරුවට ගහනවා නම් හොඳයි කියලා තමයි මට නම් හිතෙන්නේ මිත්‍රෝනේ. මේ නැත්තම් පැලමැක්ක ඇත්තටම අපිට පාලනය කරගන්න බෑ. අපි නම් කරන්නේ ඇත්තටම එවිසෙට් එකත් එක්ක අනිත් කෙමිකල් මාරු මාරුවට ගහන එක තමයි. එවිසෙට් එක දිගට ගහන්න එපා කොහොමද? එතකොට එවිසෙට් එකකට හුරු වෙයි. ඉතින් මිත්‍රෝනේ මම මේ ගොඩාක් පුංචි ඇහැට පෙන්න නොපෙනෙන සයිස් එකේ සතෙක් තමයි ලොකු කරලා පෙන්නුවේ. ඉතින් අපි ෆලෝ කරලා තියාගන්න මිත්‍රෝනේ මේ වගේ තොරතුරු දැනගන්න.